හුඟක් ධර්මශාලාවල බල ආමුදුරෝ සංඝාවාසයට වෙලා ඉන්නවා ගිහියෝ බණ කියන. කුලකට සමිතියේ ගෑණියෙකුත් ඉන්නවා අප්පෙන ගෑණිය. දායක සභාවේ එක්කෙකුත් ඉන්නවා ඌ තමයි බණ කියන්නේ. ඊළඟට මන් දවසක් පන්සලට යනවා අලි ටීවී එකක් දාලා ධර්මශාලාවේ. මම මෙහාට වර මෙහි චිත්‍රපට පෙන්නනවා. නෑලු පොජාට එනේ උන්ට බණ බලන්න. මම කොබොල මේ ගමේ ටීවී වල ගෙවල් වල වැඩ කරන්නේ නැද්ද ටීවී? පන්සලට ඇවිල්ලා රේඩියෝ එකකින් බණ අහන්නම් පන්සල් එන්න ඕනකම. උදේ එනවා හාමුදුරුවෝ සිල් දීලා හාමුදුරුවෝ සංඝාවාසයට යනවා. ගෑනු ඉදියප්පලොට් එකක් විතර කෙලිනවා. බිත්තියට හේතු වෙලා භාවනා කියලා එකක් කරනවා. මේක දිහා බලාගෙන ඉඳලා බූරි පඤ්ඤ තථාගත අපේ ගම්බද ඇත්ත නගරයට එන්න තමයි හුඟක් කෝලක්. දැන් අපේ උන්ට ලොකුයි කියලා හිතාගෙන ඉන්න උන්ගේ ගෙවල් වලට මං යනවනේ බණට. নমස්කාරය කියන්නේ පන්සිල් දැන් මන් දැනගන්නවා අන්නරුගේ කඩා වැටුණා. දැන් හරි පන්සිල් දෙන්න. මම පන්සිල් දෙනවා. කොහොමද දන්නේ? බලනවා උන් සද්දයක් නැතිනකොට බෙල්ල උස්සලා. මං අහන මොකද? බෑපන් ඉන්ට කුලර් එක. උඹේ ලොකුකම උඹේ සල්ලිකාරකම උඹට අපි රකින්න ඕන ධර්මයේ ගරුත්වය. ගම්බද අපේ හැමදේ තවමත් ඔබ වහන්සේට බුදුබව ලැබෙන්න මෙව ආරක්ෂා වෙලා තියෙනවා. අපි දැන් පිරිතකට පන්සිල් දෙනකොට එක විදියක්. බුද්ධං සරණං ගච්ඡාමි. දැන් කොහොම පන්සිල් දුන්නාම මුන් කොහොමද යන සංසිල් ගන්න? බුදුහාම ගත්තා. මහානේ වරෙන් ගහ ගන්නද වරෙන්? උන්ගේ හිතේ අපි අදින්නේ වැඩ නැති හින්දා කියලා. short and sweet. පටගාලා කියලා ඉවරයි. වෙනේවට අගේට නටනවා එළිය වෙනකන් කලබල නැතුව. මියුසිකල් ෂෝ එකක් බලන්න වරුන් අදින තාලේ. යටිගිරියෙන් මැරෙන්න ඔන්න මෙන්න සයිස් එකට අදිනවනේ. මේ ඉස්ලාම් මිනිස්සු දවස් කීයක් විතර මිනේ තියා ගන්නවද? උදේ මැරුණා නම් හැන්දෑවේ වැඩ ඉවරයි. අපේ උන් ජාඩි දාලා දවස් කීයක් විතර තියා ගන්නවද? දවස් 4 5 තියාගෙන ඉන්නේ උන් ඉන්නවද නැද්ද? පහුගිය දවස්වල මගේ ඔය තරුණ සංවිධානයේ කිලන්දාරියේ පෝස්ටර් ගහන්න තන්න කියලා මට කෝල් එකක් දීලා කිව්වා අපේ හැමදෙරේ මේ පාලි නැතුව මිනිසුන්ට තේරෙන මරණ අර අපේ සමිතියෙන් ගහන්න ශෝක ප්‍රකාශයක් කර සංවේගයයි කිය ගහන එක වාක්‍යයක් කියනවාද හොඳ එකක්. මම කෝ ලියා ගනින් පුතේ. කලබලෙන් කියන්න එපා හිමීට කියන්න. මම කෝ ඔබ ලියහන්. දැන් මේ ටෙලිෆෝන් එකේ. මම කෝ ලියන්න. මිය ගියේ ඔබයි. කොල්ලා ලිව්වටක් ගාලා. මිය ගියේ ඔබයි. එහෙයි ලිව්වා. ආ දැන් ඉතුරු එක ලියහන්. පණ ගියේ මටයි. කොල්ලා බෑම කියනවා ලියන්න. මම කෝ ඇයි? මේ දැන් ඕක අරගෙන ගිහිල්ලා දුන්නා මට කොල්ලන්ගේ මැනුම් අහන්න වෙන මුළු සමිතියම ආවෙලව ගනි. මේ මොකද්ද බල තෝලියාගෙන ආවේ කියලා. පණ ගියේ. මම කෝ නෑ පුතේ ඇත්ත ඕකයි පුතා. ඇයි? දැන් මැරිච් එකාට ප්‍රශ්නයක් නෑ. ඌ මලා බඩ උඩ අත් දෙක තිබ්බම තව සුමානයක් හිටියත් ප්‍රශ්නයක්. පැහැදිලිද? ගේ වටේ ඉන්නේ උන්ගේ පණ යනවද නැද්ද? දවස් ගණන් මිනි තියාගත්ත මේ කණ්ඩ දීලා දිනකට වඩා මගේ මල කඳ තබනු එපා අඟහරු සිකුරු දින ගැන සලකන්න එපා මිනියේ වතාවත් වෙනුවෙන් නැකත් එපා රටටම හඬ නගා මල ගම